උදෑසනක් මේ ලස්සන ආරම්භයක් එක්ක දෙවියන් වහන්සේගේ පුංචි පණිවිඩයක් අරගෙන එන්නේ. මේක පුංචි නෑ විශාලයි. ඉතින් ගීතාවලිය 24 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අපිට දෙවියන් වහන්සේ පණිවිඩයක් දෙනවා. ඉතින් අද මේ උදෑසන අපි නැගිටලා බොහෝ කාර්යබහුලයි. දරුවන් පාසල් යවන්න ඕනේ, අපි රැකියාවට යන්න ඕනේ. ඉතින් ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අද දවසේ ලැබෙන්න යන්නේ දරුවන්ට තියෙන ජයග්‍රහණෙවල් විභාග වලින් හැම දෙයකින්ම. එතකොට අපි රැකියා කරන ස්ථානය තුල ලබන්න යන උසස් වීම, අපිට නිරෝගීකම අප පාර යනකොට ආරක්ෂාව ලැබෙන්න යන්නේ කාගෙන්ද කියලා මෙතන කියනවා. ඉතින් කාගෙන්ද මේක ලැබෙන්න යන්නේ? අපේ බලෙන්, ශක්තියෙන්, මුදල් වලින්ද නෑ. උන්වහන්සේ තේජසේ රජතුමන්. ඔබ කොයි රටක සිටියත් ඔබගේ දරුවෝ, ස්වාමිපුරුෂයා, භාර්යාව, දෙමව්පියන්, නෑදෑයෝ, ඔබේ දේපල, ඔබේ ගෙවල්, දොරවල්, ඉඩකඩ සියලු දේ වෙන රටක තියෙන්න පුළුවන්, ඔබ ඉන්න වෙන රටක වෙන්න පුළුවන්. නමුත් අද ඔබ දෙවියන් වහන්සේට කීකර උන්වහන්සේට මේ සියල්ල බාර දීලා යාඥා කරන්නට උන්වහන්සේගේ තේජසින් පුළුවන් මේ සියල්ල ආරක්ෂා කරලා ආශිර්වාද කරන්නට. ඉතින් දේවදරුවනි විශේෂයෙන් දරුවන් වෙනුවෙන් යාඥා කරන්න උන්වහන්සේට පුළුවන් ඔබේ මගේ දරුවන්ව ආරක්ෂා කරන්න. සියල්ල දරුවෝ විතරක් නෙමෙයි සියලු දේ ආරක්ෂා කරන්න බලය තියෙන තේජසේ රජතුමාට, උන්වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේට මේ උදෑසන ස්තුති කරමින් කීකරුව යටහත් පහත්ව යාඥා කරන්න. උන්වහන්සේ ඔබගේ ආශිර්වාදයයි. යේසු පිහිටයි ඔබට. ආමේන්.